ජෙසුපීටයි හැමෝටම තවත් ලස්සන සබත් දවසකින් අපි එකතු වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ ආදරයත් ස්වාමීන් වහන්සේගේ කරුණාවත් එක්ක අපි අලුත් අවුරුද්දකට ඇවිල්ලා ඉන්නවා 2026. ඉතින් බොහොම සන්තෝෂයි ප්‍රීතියට ගෙන දෙන කාරණයක්. අපි තාම හුස්ම ගන්නවනේ. We still breathing? Okay. So be happy for that because of God's kindness. Okay. දෙවන්හන්සේගේ කරුණාව නිසායි අපි මේ හුස්ම ගන්නේ. අද උදේ නැගිටනේ කිසි ප්‍රශ්නයක් වුණේ නැහනේ. ප්‍රශ්න වුණත් ප්‍රශ්න තිබ්බත් හිතේ සැනසීම ප්‍රීතිය කියන දේ තියනවා නේද? අපි බලමු ස්වාමීන් වහන්සේ මොනවද ඒ ගැන කියන්නේ කියලා. ඉතින් මේ අලුත් අවුරුද්දේ අපි අලුත් බලාපොරොත්තුවක් ඇතුව අලුත් බලාපොරොත්තු ගොඩක් ඇතුව අපි ඇති. ඒ හැම දෙයකටම ප්‍රථමයෙන් ස්වාමින් වහන්සේව පළමු කොට තියාගත්තොත් උන්වහන්සේ කියලා දෙයි මොනවද අපිට දෙන්න කියලා මේ අවුරුද්දේ. එහෙනම් ප්‍රශ්නේ ගැටලුවේ සිත රිදීමේ සන්තෝෂයට ගෙන දෙන කාරණායි ප්‍රීතිය ගෙන දෙයි මේ අවුරුද්ද පුරාවටම. ඒ හැම දෙයකටම ස්වාමීන් වහන්සේ තමයි ස්වාමීන් වහන්සේ නිසයි අනිත් හැම දෙයකටම නමුත් කියන වචනය ආව නේද අද අපේ මව සභාවේ. නමුත් කියන දේ. නමුත් දෙවියන් වහන්සේ ඒක අපේ මේ අවුරුද්දේ පළවෙනි ඉරුදිනම අපේ ඔළුවේ තියාගෙන අපි උන්වහන්සේට කතා කරමු, උන්වහන්සේට ප්‍රශංසා කරමු, උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමු. එතෙන් උන්වහන්සේත් එක්ක ලස්සන වෙලාවකට යන් අපි ඔබේ තියෙන සියලුම දේවල් මේ මොහොතේ අයින් කරලා අපි මෙතන ඉන්න ඇයත් මේ නරඹන මේ සජීවීවත් මේ දකින්න මේට සහභාගී වෙන හැමෝමත් සාදරයෙන් පිළිගන්නවා නැවත වතාවක්. ඉතින් ස්වාමීන් වහන්සේට අපි ලස්සන මොහොතක් දෙමු, ලස්සන වෙලාවක් දෙමු. මේ ප්‍රශංසාව උන්වහන්සේට බාර කරමු. Jesus,
take me now. I surrender all. I surrender all to divine presence of Savior. I මානසික වචනයට යටත් වෙනස්සම ශංසාවේ සිටි මේ ගීතිකාවෙන් කියනවා I surrender all සියලු දේටම යටහත් වෙන යටහත් පුද්ගලයෙක්ද කියලා කල්පනා කරන්න ස්වාමීන් වහන්සේට යටහත්ද කියන එක කල්පනා කරලා බලන්න all to Jesus I surrender. Make me Savior, holy day. Make the Holy Spirit fill me. May I know the power divine. I surrender all. I surrender all to thee. ස්වාමීන් වහන්සේට අපි යටහත් කියලා I surrender all කියලා අපි දැන් ඔසවලා කියමු surrender සම්පූර්ණයෙන් යටහත් වෙනවා සම්පූර්ණයෙන්ම යටහත් වෙනවා කියලා උන්වහන්සේට අපි මේ දැන් ඔසවන්නේ ඇයි මෙතනත් මෙහෙම අත් ඔසවගෙන ඇයි මේ අත් ඔසවන්නේ අපි ඇයි දැන් අපි අත් ඔසවන්නේ අපි හැම දෙයකටම වඩා අපි යටත් කියන එකනේ අපි හැම දෙයකටම වඩා යටහත් වෙන්න ඕනේ යටහත්කම කියන්නේ කිතුණුවෙක්ට තියෙන නිවටකමක්වත් තියෙන බය අඩුකමක්වත් තියෙන පහත් ගතුගිනියක්වත් නෙමෙයි. ඒක තමයි කිතුණුවගේ දකින්න පුළුවන් වටිනාම කියන වස්තුවක් කියලා කියන්න පුළුවන්. කිතුණුවට යටහත්කම තියෙනවා කියන්නේ එයා සැබෑ දෙවියන් වහන්සේගේ දරුවෙක්. එයා ජේසුගේ ගෝලෙක්. එයා ජේසුගේ ගමන යන කෙනෙක්. මොකද දන්නවද? අපි ගොඩාක් දේවල් දන්නවා කියලා හිතාගෙන ඉන්නවනේ. අපි ගොඩාක් දේවල් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අපි ගොඩාක් වැඩෝ කියලා හිතාගෙන ඉන්නවා. වැඩකාරයෝ කියලා හිතාගෙන ඉන්නවා. අපි ඉගෙනගත්ත දේවල්ද අපි හම්බ කරපු ධනස්කන්ධයද නේ. ඉතින් ඒ දේවල් වලට වඩා දෙවියන් වහන්සේ දුන්නු දේවල් උතුම් දෙවියන් වහන්සේ මාත් එක්ක ඔබත් එක්ක ඉන්නවා කියන එක වටිනවා කියන එකට යටහත් වෙන්න පුළුවන් නම් ඒ තරම් වටින වස්තුවක් නැහැ. ඒක ඔබේ මගේ හැසිරීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. තව කෙනෙකුට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේක නිකම්ම එන්නේ නැහැ. මේ ඇයි දැන් අපි මේ ප්‍රශංසා කරන්නේ? ඇයි දැන් අපි මේ දෙවියන් වහන්සේ ගැන කියන්නේ මෙච්චර? මේ ලයිට් දාලා මේ එක එක ඒවා දාලා නේද? මේ මයික් දාලා. ඇයි මේම කියන්නේ? යම් කිසි අවස්ථාවක යම් කිසි දිනයක අපේ ජීවිතේ එනවා
එක තැනක් මෙච්චර දැන් ස්වාමි පුරුෂයා භාර්යාව දරුවෝ නෑදෑයෝ අම්මලා තාත්තලා නැන්දලා මාමලා ආච්චිලා සියලා කවුරු හිටියත් වැඩක් නැහැ. ජනාධිපති ඇවිල්ලා හිටියත් වැඩක් නැහැ. සමහරක් වෙලාවට තනි වෙනවා. හිත ඇතුලේ මොනවදෝ හිර කරගෙන ඉන්නවා වගේ. ඒ මොහොතක් අපි හැමෝටම ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙම ආපු නිසා තමයි අද දෙවියන් වහන්සේව හම්බෙලා දෙවියන් වහන්සේගේ ආදරය හම්බෙලා දෙවියන් වහන්සේගේ ආදරය මේක අම්මගේ ආදරය වගේ වෙලාවකට තාත්තගේ ආදරය වගේ. අම්මයි තාත්තයි නේද අපි මේ මහ පොළොවේ ඕන දෙයක් රණ්ඩු කරත් ගුටි කෑවත් කතා කරත් බැනගත්තත් ආයේ ආදරයට පෙරලිලා ඒක ආයි ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නව නේද? ඒ වගේ තමයි හැබැයි මේ ස්වර්ගයේ ඉන්න පියාණන් වහන්සේ කොහොමද ඒ ආදරය අපිට දැනුනම තියෙන සන්තෝෂය ඒ ප්‍රීතිය නිසා තමයි මේ විදියට උන්වහන්සේට ස්තුති කරන්නේ. ඉතින් අපි උන්වහන්සේට කියමු උන්වහන්සේට මතක් කරමු අපිට ඒ අම්මගේ ආදරය වගේ ඒ තාත්තගේ ආදරය වගේ අපිට දුන්නු ඒ රැකවරණයට ස්තුතියි කියලා. උන්වහන්සේට කියමු අපි ඒ ආදරයට ස්තුතියි කියලා කියමු. අම්මගේ ආදරේ මාසුරකෝ දෙවිදුන් තාත්තගේ ආදරේ වගේ මාරකයන් සමීදුන් අම්මගේ ආදරේ වගේ මාරකෝ දෙවිදුන් තාත්තගේ ආදරේ වගේ මාරකගත් සමීදුන්. අපේ කඳුළු වලට උත්තර සපයපු ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්නයක් නැති කිසිම කෙනෙක් ළඟ අපිට කියලා සැනසීමක් නොලැබෙන අවස්ථාවේදී ඒ මොහොතේදී ස්වාමීන් වහන්සේ කොහොමද උත්තර දුන්නේ කියලා මතක් කරන්න. උන්වහන්සේට ස්තුති කරන්න ඒකට. නමස්කාර වේවා. ස්තුති ස්වාමීනි. මගේ දිනේදින් වැටෙන කඳුලන් පිසලන්නට කිසිවෙකු නැති මොහොතේ මගේ දිනේදින් වැටෙන කඳුලන් පිසලන්නට කිසිවෙකු නැති මොහොතේ මාවත්තම් ස්තුතියි ස්වාමීනි. ඔබගෙන් ලැබුවේ උතුම් ආදරය නිසා ස්තුතියි ස්වාමීනි. නමස්කාර වේවා. ස්වාමීනි වෙන කාගෙන්වත් ඒ ආදරය ලැබුණ නැහැ ස්වාමීනි. ඒ වගේ ආදරයක් ස්වාමීනි. හැමදාම එක විදියට ස්තුතිය අපතාතේ. ඔබගෙන් ලැබුවේ උතුම් ආදරේ නැත කිසිවෙකුගෙන් ලැබුවේ සමීරේ ඔබගෙන් ලැබුවේ උතුම් ආදරේ නැත කිසිවෙකුගෙන් ලැබුවේ සමීරේ මායින්නම් සැමදා ඔබගේ
සැමදා ඔබගේ තොරලට වේලා අම්මගේ ආදරේ වගේ මාසුකු දෙවිදුන් තාත්තගේ ආදරේ වගේ මාරකගත් සමීදුන් අම්මගේ ආදරේ මාසුකු දෙවිදුන් තාත්තගේ සමීදුන් මාරකගත් සමීදුන් අපිට මේ ලෝකෙ වැඩියෙන්ම අම්මා ආදරේ කියලා හිතනවා. නමුත් අම්මත් වැදූ දරුවන්න දාලා යන අවස්ථා අපි අහලා තියෙනවා නේද? නමුත් ස්වර්ගයේ ඉන්න මේ ස්වාමීන් වහන්සේ කියනවා නුඹේ අම්මා නුඹව අත්හැරලා ගියත් නුඹේ තාත්තා නුඹව අත්හැරලා ගියත් මම නුඹව අතාරින්නේ නැහැ කවදාවත් කියලා. ඒ පොරොන්දුව නිකන් වචන වලට නිකන් කිව්වයි කියලා කෙනෙක් ඇහුවයි කියලාත් නෙමෙයි. ඒක ඇතුලේ තියෙනවා අපිට තියෙනනේ යම්කිසි අපිට හැඟීම් අපිට දැනීම් දෙනවා. ඒක හැඟෙනවා, ඒක දැනෙනවා. ඒක තනි වෙන්න ඕනේ කෙනෙක් ප්‍රශ්නයක් එන්න ඕනේ කෙනෙක් මිනිස්සු කවුද කියලා අඳුර ගන්නනේ. අපි හරි දුර්වල භාජන. සමහරක් වෙලාවට අපි ප්‍රශ්නකට උත්තර හොයන්නේ කොහොමද? ප්‍රශ්නකට උත්තර දෙන්නේ කොහොමද කාට හරි? අපි අපේ මට්ටමින් අපි ප්‍රශ්න විසඳන්න යනවා ගොඩක් ඒවානේ. අපේ මට්ටමින් ප්‍රශ්න විසඳන්න ගියාම අපිට මේ මනසට දරා ගන්න බෑ සමහරක් ඒවා. හරි වදයක්. හිතන්න ගන්නවා, හිතනවා. අධික ලෙස හිතනවා. මේ හරි ලස්සන වීඩියෝ එකක් දැක්කා. මගේ නෝනටත් මම ඒක ෂෙයා කරා. ඕවර්තින්කින්. මොනාර දෙයක් ආවම ඒක ගැනම හිතනවා. ඇයි ඒක එහෙම උනේ? ඇයි ඒක එහෙම කරේ? ඇයි මෙහෙම කරේ? මේක වෙන්න බෑනේ. ඒකට තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. ඒකට තමයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේව. කිතුණුවෙක්ට කවදාවත් ඕවර්තින්කින් යන්න බෑ. මොකද මොන හරි තමන්ගේ සමාදානය නැති වෙන තැනකට වැඩ සිද්ධ වුණොත් මොන හරි තමන්ගේ මනස එක තැනක තියාගන්න බැරුව ව්‍යාකූල තත්වයට පත් වෙනවා නම් මම දැකලා තියෙනවා අපේ ගෙදරත් ඕක නිතරම වෙනවා. දුවගෙන යනවා, කාටවත් කියන්නේ නැහැ. දුවගෙන යනවා, ගිහිල්ලා දොරවලු ලොක් කරගෙන මේ කාමරයට ඇවිල්ලා හයියෙන් ගීතිකාවක් දාලා කෑ ගහලා අඬලා මමත් එහෙමයි. එතනට ඇවිල්ලා මෙහෙම කෑ ගහලා තමන්ගේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක, තමන්ගේ ඇතුලේ තියෙන පීඩනය දෙවියන් වහන්සේට බාර දෙනවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේට බාර දුන්නම් මොකද දන්නවද වෙන්නේ? මෙතන හිර වෙලා කැටයි අර අපි කියන්නේ නිකන් හිර වෙලා තියෙන එකක්, අමුතු එකක්. මෙතනින් නැගිටිනකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. යාඥාව ගියා කියලා දැනෙනවා. එච්චරයි. වෙන මොකුත් නැහැ. අපි උත්තර හොයනවද නැහැ. ඇයි එහෙම කිව්වේ? දන්නේ නැහැ. ඇයි එහෙම කරේ? දන්නේ නැහැ. එයාගෙන් හානියක් වෙයිද? දන්නේ නැහැ. මාර දෙයක් ස්වාමීන් වහන්සේ මට කතා කරානේ මේ සතියේ. මං ඒක ගැන හොයන්න ගත්තා. ඇයි එහෙම කිව්වේ කියලා. මං ඒක ඊට පස්සේ ස්වාමීන් වහන්සේගේ වචනවල මොනවද කියලා තියෙන්නේ කියලා බැලුවා.
මතේ පොතේ 5:39 මෙහෙම කියනවා නුමුත් මම නුඹලාට කියමි නපුරු අය සමග පොරට නොසිටිල්ලා යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවා පන්න. මේක අපි බටුවට කාලේ ඉඳන් අහපු එකක්නේ. එක කම්මුලකට ගැහුවොත් අනිත් එකක් දික් කරන්න කියලා අනිත් එකක් දික් කරන්න කියන එක කියන්නේ ගුටි කාගෙන ඉඳපන් කියන එක නෙමෙයි. හරිද? අපි බලමු ඒක මොකක්ද කියලා. යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්නට කැමති වී නම් ඔහුට නුඹේ උතුරු සළුවන් ගන්නට ඉඩ හැරපන්න. යමෙක් එක හැතක්ම කියන්නට නුඹට බලහත්කාර කෙරේද ඔහු සමග හැතක්ම දෙකක් ඵලයන්න. පරිවර්තනයේ තියෙන විදියට ඵලයන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හුරතලයට කියන එකක් නෙමෙයි. ආදරයට කියන එකක් නෙමෙයි. ටිකක් තද වෙලා තමයි කියන්නේ. නුඹෙන් ඉල්ලන්නාට දීපන්න. නුඹෙන් ණයට ගන්නට කැමති තැනැත්තාට පිටු නොපාන්න. තාගේ අසල් වැසියාට ප්‍රේම කරව තාගේ සතුරාට වෛර කරවයි කීව නුඹලා අසා ඇත. එහෙනම් අපිට හොඳට ඉන්න එක්කෙනත් එක්ක අපි හොඳින් ඉන්නවා. අපිට නපුරුකම් කරන එක්කෙනත් එක්ක අපි නපුරු කරන්න කියන තමයි අපිට කලින් කියලා තිබිලා තියෙන්නේ. ඒ වුණාට එහෙමද කරන්න කියන්නේ අපිට? නෑ. නමුත් මම නුඹලාට කියමි 44 වගන්තිය. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. මෙන්න දෙවියන් වහන්සේ කියනවා උඹලා ඉගෙනගත් එක නෙමෙයි මම කියන්නේ. උඹලා දන්න දේ නෙමෙයි මම කියන්නේ. අපේ දැනුම ඇති. අපේ දැනුම වැඩක් නැහැ. ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව තුළ ස්වාමින් වහන්සේගේ දැනුමට සමානව තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. ඇයි ඒ? අපි මේ ඔක්කොම කරන්නේ ස්වර්ගයට යන්න. හැබැයි අපේ හැසිරීම තුළ දැනෙනවා නම් අපි ස්වර්ගයට යන්න නෙවෙයි ක්‍රියා කරන්නේ මේ ලෝකේ ලොකු තරඟකාරීත්වයක මම තමයි පොර කියලා ඉන්නවනම් චුට්ටක් කල්පනා කරලා බලන්න පැත්තකට ගිහිල්ලා. නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරපල්ලා. නුඹලාට පීඩා කරන්න උදෙසා යාඥා කරපල්ලා. නිකන් ඉන්න කියන්නේ නැහැ පීඩා කරන අයට. ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන්න ඕනේ මොනවටද? කේන්තිද? ජේසුව කුරුසේ එන ගහනකොට දෙපැත්තේ හිටිය තව හොරු දෙන්නෙක් එන ගහලානේ. ජේසුගේ හරි ලස්සන වචන ටිකක් එතනදී ජේසු කිව්වා. මොකද්ද? දෙවියන් වහන්සේට කිව්වේ ස්වාමිනී මොවුන් කරන දේ මොවුන් නොදැන කරන නිසා මොවුන්ට මොනවද දෙන්න කිව්වේ? සමාව. නැත්තම් ගහන්න ගුටි උන්ට ගහන්න කියලා කිව්වද? නෑ නේ. එහෙනම් අපි සමාව දිය යුතුයි. එහෙනම් අපි ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන්න ඕනේ. මොනවටද? අපේ සතුරුව නිර්මාණය වෙලා තියෙන හේතු කීපයක් මත. එකක් අපිව ගොඩනගන්න. එහෙම නැත්තම් ඒගොල්ලෝ යක්ෂයාට නැඹුරු වෙලා. මේ මාත් ඇතුළුව ඒගොල්ලෝ කියන්නේ. මොකද මමත් යම් කිසි කාලයක් තිබ්බා ස්වාමීන් වහන්සේ දැනගෙනත් ස්වාමීන් වහන්සේගේ වචනය හොඳටම දැනගෙනත් මගේ ඇතුලේ තියෙන එක මම එළියට දාලා කරලා තද බල ලෙස නීති දාලා ඔක්කොම කරලා මගේ පවුලටත් නීති දාලා හිටියා. හැබැයි නිකන් හිටියේ නෑ. එක දවසක් ආව ඉන්නම බැරි වුණා. හැරුණා ස්වාමීන් වහන්සේ දිහාට. හැරුණාම තමයි ස්වාමීන් වහන්සේ කතා කරන්න ගත්තේ මාත් එක්ක. මං හැරෙනකම් බලා දැන් අපි කවුරු හරි මන් දැන් ඉන්නවා. මෙතන දැන් දෙන්නෙක් ඉන්නවා. එතන හරි හොඳයි. කියන දේ අහලා කියන විදියට හොඳට ඉන්නවා. මෙතන නටන්නේ නැහැ. නේ? මම බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ දෙන්න කොයි මොහොතේද සම්බන්ධ වෙන්නේ හරියට කියලා. ඊ දෙන්න හැරුණොත් ඒ තැනට ආවොත් මට කොච්චර ප්‍රීතියක් එනවද? තාම පොඩි. අන්න ඒ වගේ තමයි. ස්වාමීන් වහන්සේත් බලාගෙන ඉන්නවා හැරෙන්නේ කොයි වෙලාවෙද කියලා.
මෙසේ නුඹලා ස්වර්ගෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නේය. මක්නිසාද උන්වහන්සේ නපුරටත් යහපත්තුන්ටත් තමන් ඉර උදාවන සේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන සේක. නුඹලාට ප්‍රේම කරන්නට නුඹලා ප්‍රේම කරනවා නම් නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අය කරන්නෝ පවා එසේ නොකරද්ද? අන්‍ය ජාතිහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සම්පූර්ණව සිටින්නාක් මෙන් නුඹලාන් සම්පූර්ණව සිටපන්න. ලස්සන්ට පවුල් ජීවිතය ගෙනියනවා. ක්‍රිස්තියානිත් නෙමෙයි සමහර අය. ජේසුව පිළිගත්තත් නැති අය ඉන්න පුළුවන්. තමන්ගේ දරුවන්ට පවුල්ලට කණ්ඩ බොණ්ඩ දීලා ආරක්ෂාව දීලා ඉඳුන් හිටුන් දීලා ඒකමද ජීවිතය කියන්නේ. සල්ලි හොඳට හම්බ කරලා වියදම් කරලා ඒකමද ජීවිතය කියන්නේ. ඕක සතුටු කරනවා. කණ්ඩ බොණ්ඩ දෙනවා, තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරනවානේ, සතුටු කරනවා ඕක. එහෙනම් ස්වාමීන් වහන්සේ උප්පත්ති පොතේ ඉඳන්ම කතා කරනවා. උන්වහන්සේගේ අත් දෙකෙන්ම අපිව අඹලා, අපිව හදලා, අපේ ඉලෑටකින් අරගෙන භාර්යාවත් මවලා තනිම විසීම සුදුසු නැහැ කියලා පවුලක් දීලා ආරක්ෂා කළා. ඇයි මෙච්චර මේවා දෙන්නේ? නිකන් කන්න බොණ්ඩ දීලා ආරක්ෂාව දීලා ඉන්දිට ඉන්න දීලා කල්ලි ටික හම්බ කරලා රේස් එකක් වගේ දුවන ජීවිතයක් යන්නද? එහෙම නැත්තම් මෙතන මේ කියන මේ අමුතු කතාවක් තියෙනවා. එන්නේ විදියට ජීවත් වෙන්නද? ලෝකයාට පෙනෙයි මෝඩෙක් වගේ. ලෝකයාට පෙනෙයි නිවටෙක් වගේ. ලෝකයාට පෙනෙයි අමුතු පුද්ගලයෙක්, අමුතු ජීවියෙක් වගේ. හැබැයි ස්වර්ගයේ ඉඳන් ඒක දැනනවා. ඉතින් අපි දුබල භාජන, අපි දුබලයි කියලා අපි දන්නවනම් අපි උන්වහන්සේට බාර කරමු. උන්වහන්සේට බාර කරමු. අපි අපේ දුබලකම ඉදිරිපිට අපේ ප්‍රබලකම උන්වහන්සේ තුල දරන්න. උන්වහන්සේට ක්‍රියා කරන්න. උන්වහන්සේට කියමු අපි. Swamini, Vashamsave Vavasid, Sudhi. Vedubelai Kya Vedubelai Minis Vesin Apervidya Pili turai kiya apne sidine adre perdu suridu jesuni mawa poda bala sudhe swamini namaskara ගෞරව වේවා වහන්සේට. ස්වාමීන් වහන්සේ පිළිතුර කියලා කලින් දැනගෙන හිටියේ නෑ. නමුත් ස්වාමීන් දැන් හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්සේ පිළිතුර දෙන්නේ ස්වාමීන්. ඔබ වහන්සේ පිළිතුර දෙන්නේ ස්වාමීන්. ඒ ඉවසීමට ස්වාමීන් අපිව පත් කරාට ස්තුතියි. අපි හැමෝම ස්තුතියි ස්වාමීන්. ප්‍රශංසා වේවා. ස්වාමීන් ස්තුතියි. නමස්කාර වේවා ස්වාමීන්. ස්තුතියි. ගණ අඳුරේ ගුරු පෙළේ ඔබේ ආදරේ බලේ ඔබේ ප්‍රබලකම පෙනේ ඔබේ ප්‍රබල පෙමෙන්නේ දෙවිදේ මගේ ගැලවුම ඔබ වේ. කී දෙනෙක් කියනවාද මගේ ප්‍රීතිය උන්වහන්සේ කියලා?
මගේ ගැලවීම උන්වහන්සේ විතරයි කියන එක කී දෙනෙක් කියනවද? ඒ ප්‍රීතිය දැක්කේ කී දෙනෙක්ගෙන් කී දෙනෙක්ද? ඒ ප්‍රීතිය දැනුණද උන්වහන්සේත් එක්ක? එක කම්බුලකට ගහම අනිත් කම්බුල දික් කරන්න තරම් ඉවසීම යටහත්කම ඔබ මා තුළ තියෙනවද කියලා බලන්න. ස්තුතියි ස්වාමී. ඒ යටහත්කම තියෙනවද කියලා කල්පනා කරලා විමසලා බලන්න. ඒ යටහත්කම විතරයි උන්වහන්සේ බලන්නේ. ඒ යටහත්කම තියෙනවා නම් විතරයි උන්වහන්සේ බලන්නේ. ඒ යටහත්කම තියෙනවා නම් අනිත් කම්බුලට ගහන්න දෙන්නේ නැහැ ඔබේ සතුරට. උන්වහන්සේ එන්නේ එතනට. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා ස්වාමීනි. මගේ දැස නොපෙනුනේ ඔබ නොදැක තනිවුනේ ආදරය මට නෙමේ ජේසුනි ඔබ වෙතිනේ දෙවිදේ මගේ ගැලවුම ඔබ වේ දමිදේ ප්‍රශංසා වේවා වහන්සේට. ස්තුතියි වහන්සේගේ ආදරයට. ඉතින් අපි ඒ ඉස්සෙල්ලා බැලුවේ සුද්ධෝ මතෙව් තුමාගේ සුවිශේෂයේ මොනවද ලියලා තියෙන්නේ කියලා නේද? අපොස්තලික මතෙව් තුමා. ඉතින් අපි බලමු සුද්ධෝ ලූක් තුමාගේ සුවිශේෂයේ මොනවද ලියලා තියෙන්නේ කියලා. ලූක් තුමා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමේ. මෙයා ඇවිල්ලා වෛද්‍යවරයෙක්. වෛද්‍යවරු නිකං දෙයක් කෙනෙකුට කියන්නේ නෑනේ. වෛද්‍යවරු ඒක කියනකොට ඒක ලොකු වගකීමක් ඇතුව සහ ඒක හරි ලස්සන්ට පැහැදිලි කරලා දෙනවා නේද කෙනෙකුට. රෝගයක් හෝ වේවා දොස්තර කෙනෙක් ඉන්න පවුලක මතක් කරගන්න නිකන් ඒ පවුලේ ආපු ගැටලුවකට උනත් දොස්තර කෙනෙක් කොහොමද ඒකට උත්තර දෙන්නේ කියලා. ඉතින් සුද්ධ ලූක් තුමාගේ සුවිශේෂයේත් මේක මේ විදිහටම කියලා තියෙනවා. ලූක් 6:29 නුඹේ එක කම්මුලකට ගසන්නාට අනිකත් හරවා පන්න. නුඹේ උතුරු සළුව උදුර ගන්නාගෙන් අඳන රෙද්දත් වලක්වා නොගන්න. නුඹේ ඉල්ලන සියල්ලන්ට දීපන්න. නුඹේ දේපල පැහැර ගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න. මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියා කරනවාට නුඹලා කැමතිද? නුඹලාත් ඔවුන්ට එසේම කරපන්න. එතකොට අපි කාගෙන් හරි මොනාරි දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අපිට මේ විදිහට තමයි ඕනේ කියලා. අපි තව කෙනෙකුට එහෙනම් කරන්න ඕනේ මේ විදිහටනේ. මේක මේ කම්මුලට ගහන්න කියන කතාවේ ලොකු දෙයක් පිටිපස්සේ ඇතුලේ තියෙනවා. ඒක මම මේ උත්සාහ දරනවා. මොකද මට ඒක තේරුම් ගියා. මට හරි අමාරුයි ඒක තේරුම් කරලා දෙන්න. මොකද අපි යම් කිසි තැන්වලදී වැටෙනවනේ. මේ ජීවිතේ අත උස්සන බලන්න මෙතන ඉන්න අයගෙන් ජීවිතේ සම්පූර්ණ සර්ව සම්පූර්ණව ලස්සනට ගලාගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ප්‍රශ්න නැද්ද? තියනනේ. ප්‍රශ්න එනවනේ. හැබැයි විලාපගී පොතේත් මේක මෙන්න මේ විදිහට කියලා දෙනවා. විලාපගී 3 මෙන්න මේ විදිහට කියලා දෙනවා 24 ඉඳන්. මාගේ කොටස නම් ස්වාමින් වහන්සේයයි මාගේ ආත්මය කියයි. අන්න එනවා තැනට. අපි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අපේ මනස කියන විදිහටද අපේ ශරීරය කියන විදිහටද? මට දැන් මහන්සි.
උදේ ඉඳන් හිටගෙන හිටියා අපේ ගෙදර ඇහෙන කතාව. උදේ ඉඳන් හිටගෙන හිටියා මට දැන් පොඩි රෙස්ට් එකක් ඕනේ. කාට උමනාවටද? ශරීරයටනේ. වැඩට ගිහිල්ලා එනවා ඔළුව පිස්සු හැදිලා තියෙන්නේ. නිදහසේ ඉන්න ඕනේ. චුට්ටක් රෙස්ට් කරන්න ඕනේ. මොන කාගේ උමනාවටද? මනසට උවමනාවටනේ. එතකොට අපේ ආත්මයට අපේ ඇතුළාන්තයේ තියෙන ආත්මයට උවමනාවට අපි ඉඩ දීලා තියෙනවද? ඉඩ දෙනවා නම් අර දෙකත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් කම්පෙයාර් කරලා බැලුවොත් 100ට එකක්වත් දෙනවද? මාගේ කොටස නම් ස්වාමීන් වහන්සේයි මාගේ ආත්මය කියයි. ආත්මය කියනවා කතා කරනවා වැඩේ කියන්නේ ඕක කවුරුත් දන්නේ නැහැ වැඩිය. මොකද ඒක අඳුරන්නේ නැහැ. ඒක අඳුරගත්ත කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ අමුතු එකක් කතා කරනවා. මේ දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. ජේසුස් කියලා කෙනෙක් ඉන්නවා. සුද්ධාත්මය කියලා ඉන්නවා. ඒගොල්ලෝ මේමයි අපිට දුකේදී සැපේදී අපිට හැම එකෙම මෙහෙම දේවල් කරනවා කියලා කියන්නේ. අන්න ඒ ආත්මය අඳුරගත්ත දවසේ පටන් එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. එහෙනම් අපේ ආත්මය බලාපොරොත්තු වෙනවා දෙවියන් වහන්සේව. ඒක වෙහෙසටපත් වෙනවා කියලා අපි දන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. ඒක ගැන අවධානයෙන් හිටියොත් අපි හුස්ම ගන්නවා දවසට කී පාරක්ද? අනං ගල්ලා තියනවද? නෑ. හැබැයි හුස්ම ගන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් උගන්නපු දෙයක් තමයි තැනකට ගිහිල්ලා චව් ගාලා කන්න එපා, කට ඇරලා ලස්සනට කට වහලා හොඳට හපලා ගිනින්න කියලා නේ. ඒක ඒ විනයානුකූලව ඒක කරන්න කියලා තියෙනවා. හැබැයි ඒක හිතලා කරලා තියෙන වාර ගන්න කීයද? නොහිත කරලා තියෙන වාර ගන්න කීයද? ගණන් කරලා තියෙනවද? නෑනේ. වෙලාවට නම් කට වහගෙනද කන්නේ නැත්නම් ආව චව් කාලා කනවද කියලා. හරි කැතයිනේ එහෙම කනකොටනේ. ඒක ගැන බැලුවොත් ඒක ගැන අවධානය යොමු කරොත් විතරයි අපිට මතක් වෙන්නේ නේ. හැබැයි අපේ ආත්මය අපිට හැමතිස්සෙම කියනවා. හැබැයි අපි එතනට ඉඩ දීලා නැහැ. අපි එතනට ඉඩ දීලා තිබ්බනම් අපිට ටංගල අපේ මනසට ශරීරයට යනවා. අඩේ මට මෙන්න මේක අවශ්‍යයි කියලා. ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත් මේ දෙවියන් වහන්සේ යහපත් කියලා හැමෝම හිතාගෙන ඉන්නවා. හැමෝම දන්නවා. වැරදි කරපෑටත් දඬුවම් නැහැ. අපි මේ ෂෝක් එකට ඉන්නේ, මේ ජොලියේ ඉන්නේ තාම. කිසි ප්‍රශ්නයක් නැහැනේ. හැබැයි තව කොට්ටාසයක් ඉන්නවා බලන්නකො ප්‍රශ්න තියෙනවා. හැබැයි හරි ලස්සනට යනවා ජීවිතේ ගලාගෙන. ඇයි හැමෝටම ඉස්සර වෙලා හැම දෙයකටම ඉස්සර වෙලා තමන්ගේ ආත්මයට හැමකන් දීලා ස්වාමින් වහන්සේව පළමු කොට තියලා තියෙනවා. ඒ මෑයට උන්වහන්සේ කියනවා උන්වහන්සේ යහපත් කියලා. එකක් කියන්න උන්වහන්සේ යහපත් නොවුන කියන තැන උන්වහන්සේව බලාපොරොත්තු වෙලා ඉඳලා බලන්නකො මට ස්වාමීන් වහන්සේ මට මෙතනදී දෙන්නම් කියලා මට දුන්නේ නෑනේ. මට මේක කරන්නම් කියලා මට කරේ නෑනේ. කරන්නම් කියලා පොරොන්දු දීලා කරේ නෑ කියලා එකක් කියන්න මේ ලෝකේ ඉන්න ඕන කෙනෙක්ගෙන් කවුරුත් නෑනේ. ස්වාමීන් වහන්සේගෙන් වන ගැලවීම නිශ්චලව බලා සිටීම මිනිස්සෙකුට හොඳය. කාටද හොඳයි කියලා කියන්නේ උදේශා? මිනිස්සෙකුට. ඒ කියන්නේ අපිට හොඳයි කියන එක නේ. අපි මිනිස්සුනේ. නැත්නම් මෙතනට සතෙක් කියලා දාන්න පුළුවන්. සතෙක්ගේ නමක් දාන්න පුළුවන්. සිව්පාවුන්ට හොඳය. එහෙම දාලා නැහැනේ. මිනිස්සයාට හොඳ දේ තමයි ඒකේ දාලා තියෙන්නේ. එහෙනම් මිනිස්සයාට මොකද්ද හොඳ? ස්වාමින් වහන්සේගෙන් වන ගැලවීම නිශ්චලව කලබල වෙන්න එපා.
ස්වාමීන් වහන්සේගේ වෙලාවට ස්වාමීන් වහන්සේ අවශ්‍ය දේවල් ඔබට මට කරනවා. තේරුණාද? ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවාවේ, නින්දාවෙන් පූර්ණ වුණාවේ. බනි බයි නැද්ද මිනිස්සු? හොඳ විතරද කියන්නේ? බයි නෝනේ. සමහර අය නිකම් බයින්නේ නැහැ, නිකන් දිස්ටි ආවේශ වෙලා වගේ බයිනේ වෙලාවල් තියෙනවා නේ. එහෙම වෙන්න ඕනෙලු. බයිබලයේ තියෙන අපි නෙමෙයි කියන්නේ. මම නෙමෙයි කියන්නේ. බයිබලයේ කියන්නේ එහෙම වෙන්න ඕනේ. මොකද ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවාවේ, නින්දාවෙන් පූර්ණ වේ. මක් නිසාද? අන්න මව සභාව කිව්ව දේම මෙතනත් මතක් කරලා දෙනවා. මක් නිසාද? නමුත් ස්වාමින් වහන්සේ සදාකාලයටම අහක දමන්නේ නැහැ. හැමදාම ස්වාමින් වහන්සේ සද්ද නැතුව ඉන්නේ නැහැ. හැමදාම ස්වාමින් වහන්සේ පැත්තකට වෙලා ඉන්නෙත් නැහැ. මොකද ස්වාමින් වහන්සේ යහපත් කියන්නේ කාටද? උන්වහන්සේ ගැන බලාපොරොත්තුෙන් ඉන්න අයට. ඒක ආත්මයට ඇහුම්කන් දීලා ඉන්න අයට. ඉතින් අපි කොච්චර උන්වහන්සේගෙන් දුරස් වෙන්න හැදුවත්, අපි කොච්චර උන්වහන්සේගෙන් ඈත් වෙන්න හැදුවත් අපිට ඒක කරන්න බෑ. උන්වහන්සේට කියමු එහෙනම්. අපි ඉඩ දෙනවා අපේ හදවතේ, අපේ තැනක, අපේ ඇතුළාන්තයේ අපි ඉඩ දෙනවා යම්කිසි තැනක උන්වහන්සේට, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේට ලැබුම් ගන්න. එහෙම නිකන් නතර කරලා තියන්න බෑනේ කෙනෙක්. අපේ ගෙදර ඇවිල්ලා කෙනෙක් නිකන් නතර වෙලා ඉන්න පුළුවන්ද? කමන්නේ. අපි හොයලා බලන්න ඕනේ නේ. එන උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගෙන් අහලා බලමු අපි. අපි කැමතියි උන්වහන්සේව නතර කරගන්න අපේ ආත්මය තුල, අපේ මනස තුල, අපේ ශරීරය තුල. එන උන්වහන්සේට කියමු. උන්වහන්සේගේ ආදරය දෙන්න කියලා කියමු. උන්වහන්සේගේ ආදරය නැති අය ගාවට උන්වහන්සේගේ ආදරය හටගන්න, උන්වහන්සේගේ ආදරය කොහේ හරි පොඩි තැනක ඉඳන් පටන් ගන්න කියමු. සුදී ස්වාමිනේ, නමස්කාර වේවා, ගෞරව වේවා ස්වාමිනේ. සුදී ඉදින්නම් සමීදුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හද සුදි කරන්න උන්වහන්සේට. උන්වහන්සේ අපි නිසා, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේව අපිට දීලා ගිහිල්ලා තියෙනවා අද වෙනකොට නේද? ස්තුති කරන්න. ඒ ආත්මයන් වහන්සේට ආරාධනා කරන්න. නමස්කාර වේවා වහන්සේට. සුදි වහන්සේගේ වචනයට ස්වාමිනේ. සුදි වහන්සේගේ ආත්මයන් වහන්සේට ස්වාමිනේ. නමස්කාර වේවා ස්වාමිනේ. උන්වහන්සේව දැනිලා නැති, උන්වහන්සේව දැනගෙනත් උන්වහන්සේට ඉඩ දෙන්නේ නැති හදවත් ඒ ආත්ම බාර කරමු උන්වහන්සේට. උන්වහන්සේට බාර කරමු අපත. මේ ආදරය ඔවුන් සියලු දෙනාටම ලැබෙන්න, අපි සියලු දෙනාටම ලැබෙන්න.
අපේ තියෙන දුර්වලකම් අපේ පුපුරන අපේ වෙවුලන අපේ කේන්තියට අපි උන්වහන්සේට බාර කරමු. අපිට තියෙන කේන්තිය උන්වහන්සේ කැමති නෑ ඒකට. අපේ තියෙන වෙවුලලා අපේ තියෙන ඒ පුපුරන අපේ හදවත කෑලි කෑලි වලට කැඩිලා යනවා. උන්වහන්සේ බලාගෙන ඉන්නේ දෙන්නේ නැහැ. උන්වහන්සේගේ ආදරය ජනිත කරන්න කියෝ මේ හදවතේ. මගේ හදවතේ සදා මගේ හදවතේ සදා ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ අත ආදරේ සුති ස්වාමිනී නමස්කාර වේවා. සැකවෙන්න ඕනේ ස්වාමින් වහන්සේ ගාව විතරයි. අපි ගිහිල්ලා සම්නේ පතන්න ඕනේ ස්වාමින් වහන්සේ ළඟ විතරයි. ඔබට කවුරු හරි මට කවුරු හරි හිරිහැරයක් කරදරයක් කරනවා නම් නිතරම හරි සමාදානයේ නැති වෙන දෙයක් කරනවා නම් යන්න ස්වාමින් වහන්සේ ගාවට. උන්වහන්සේ ආරක්ෂා කරනවා. Stane obai yesin ne vite obe raksha karai midi me gitika velin obe mawate karai midi me gitika velin ඔබ මාවට කරයි මා සැඟවෙන ස්ථානය ඔබයි ස්තුතියි ස්වාමිනී ස්තුතියි ආරක්ෂා කරනවන ස්තුතියි රිහබශ්‍යරා කියා නමස්කාර වේවා ස්තුතියි ඒ ආරක්ෂාවට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ පිළිතුරු දෙන නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ අපිට කතා කරන නිසා ස්තුතියි. නමස්කාර වේවා ගෞරව වේවා ස්වාමිනී. හාලෙලූයා ස්වාමිනී. ස්වාමිනී ස්තුතියි. ඔබ වහන්සේ අපිව වට කරලා ඔබ වහන්සේගේ ආරක්ෂාව අපිට දීලා තියෙන නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේගේ ආත්මයෙන් වහන්සේ තුල අපිව රැගෙන යන නිසා ස්තුතිය අපට. මේ ආත්මය කියන්නේ බලයක් නෙවෙයි පුද්ගලයෙක්. මේ ආත්මයෙන් වහන්සේව අපිට දීලා අපිට මේ පුද්ගලයාව දීලා තියෙනවා. ස්තුතියි ස්වාමිනී. නමස්කාර වේවා ස්වාමිනී. ස්තුතියි දුන් කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිදේ රාජානී කුසේ පියබානගින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිදේ බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි Rajani kuse diyabanagini Obama Shaktiyai devide Divayana
දිවයනමුත් වෙහෙස නොවේ ඇවිදිනමුත් ලාත නොවේ ඔබ මා ශක්තියයි ශක්තියයි දෙවිනේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි දෙවිනේ ශක්තියයි දෙවිනේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි ඔබ මා ශක්තියයි දෙවිනේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි ඔබ මා ශක්තියයි දෙවිනේ ඔබ කෙරෙහි බලා සිටින්නෙමි ඔබ මා ශක්තියයි හලෙලුයා ස්වාමී ස්තුති ගෞරව වේවා ස්වාමී ස්තුතිය වහන්සේට ස්වාමී ප්‍රශංසා වේවා ඉතින් අපේ ස්වාමීන් වහන්සේට ගිහිල්ල බාර කරන්න ඕනේ. අපි අපේ තියෙන ශක්තිය මදින අපේ තියෙන ශක්තිය මදිනම් අපිට එන්න තියෙන අපිට ඇවිල්ලා තියෙන දේවල් වලට මුහුණ දෙන්න යන්න ස්වාමීන් වහන්සේ ගාවට කතා කරන්න යාඥා කරන්න අඬන්න කෑ ගහන්න උන්වහන්සේගෙන් විමසන්න මොනවද උන්වහන්සේ කියන්නේ කියලා අහන්න. ඉතින් මේ එක කම්බුලකට ගැහුවයි කියලා අනිත් කම්බුල දික් කරයි කියලා කවදාවත් නිවටෙක් වෙන්නේ නැහැ. එයා නියම ක්‍රිස්තියානිකාරයා. එයා නියම ජේසුගේ ගෝලෙක්. එයා නියම දෙවියන් වහන්සේට කීකරු කෙනෙක්. ඉතින් අපි යන්න ඕනේ උන්වහන්සේ ළඟටයි. අනිත් කම්බුල දික් කරා කියලා උන්වහන්සේ නිකන් ඉඳීද? උන්වහන්සේ කියනවා මෙතන රාජාලියෙකු වගේ පියඹා නගින්න දෙනවලු. රාජාලිය කොච්චර ඒකට එන වචනේ මට තේරෙන්නේ කොච්චර ආඩම්බරයකින් දෙන්නේ රාජාලියා. ඒක නිකන් නෙමේ සමාන කරලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා කාටවත් මොනවත් කරන්න බෑ ඔබ ස්වාමීන් වහන්සේ දෙසට හැරිලා ඉන්නවනම්, ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්නවනම්, ස්වාමීන් වහන්සේ අනිත් කම්බුල හැරෙව්වද කියලා බලන්නේ උන්වහන්සේට තියෙන යටහත්කම. අපිට හිතේට එන්න පුළුවන් මේක කරන්න පුළුවන් අරක කරන්න පුළුවන් අහවල් එක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් මේකට උත්තරේ මේකට රිදෙන්න මේක කරන්න පුළුවන්. රිද්දන්නද අපි ඉන්නේ එක එක්කෙනාට. දෙවියන් වහන්සේගේ ආලෝකය ආවනම් කෙනෙක් තුළට තව කෙනෙකුට රිද්දන්න පුළුවන්ද? කෙනෙක් තුළ අන්ධකාරයක් තියෙනවා නම් අන්න අන්ධකාරයේ තමයි ගහන්නේ. තව කෙනෙකුට රිද්දන්න. ආලෝකයේ උන්වහන්සේගෙන් පැමිණුණෝ කල මට ආපු පොරොන්දු වචනත් ඒකයි. හරි ලස්සන පොරොන්දු වචනයක් උන්වහන්සේ මට දුන්නා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. තව ලස්සන දෙයක් මං ආදරය කරන මගේ සහෝදරයෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට ස්වාමීන් වහන්සේ ලස්සන තැනකට ගිහිල්ලා අපිව ලස්සන දේවල් ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා. මොනවද මේ? අපි ඒක වෙන දවසක අපි කතා කරලා බලමු. ස්වාමීන් වහන්සේගෙන් විමසලා බලමු දසපනත ගැන. දසපනත අපි දන්නේ නැති වුණාට ස්වාමීන් වහන්සේ ගොඩාක් තැන්වල ගොඩාක් දේවල් වලට දසපනත දීලා තියෙන්නේ. ඉතින් අපි යම් කිසි ගැඹුරින් අධ්‍යයනයක් කරලා බැලුවා ඇයි දසපනතේ මෙහෙම කියන්නේ කියලා. දසපනත වුණත්
රකින්න බෑ ඒක හරියට අවබෝධය දන්නේ නැත්තම්. දසපනත වුණත් අවබෝධය කරගන්න නම් ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කෙනෙක් තුල සිටිය යුතුමයි. ඒ ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල ඉන්නකොට තමයි අපිට ඩයිව් කරනවා කියන්නේ අපි. ගිහිල්ලා බලනවා මේ සුද්ධෝ බයිබලයේ විතරක් නෙමේ සුද්ධෝ බයිබලයට අනුකූලව තව තියෙන ඉතිහාස පොත් තියෙනවානේ. ඒ එක පොතක මට මතක විදිහට මිශ්‍රහරි කියන පොතේ ලියලා තියෙන හරි ලස්සන දෙයක්. අපි ඒ ගැන වෙනම කතා කරමු. ඉතින් ස්වාමීන් වහන්සේට අපි බාර කරමු මේ සතිය පුරාවටම සහ මේ අලුත් අවුරුද්ද පුරාවටම උන්වහන්සේගේ ආදරය කරුණාව තුල අපිට තියෙන අපි නොදැනුවත් වුණත් අපේ තියෙන අඩුපාඩුකම් වලට අපි ඉඩ නොදී අපි උන්වහන්සේට යටහත් වෙමු. අපි මෙහෙම දෑත් ඔසවලා අපි උන්වහන්සේට කියමු අපි සම්පූර්ණ යටහත් වෙන්න මේ අවුරුද්දේ අපි උන්වහන්සේට පොරොන්දු වෙනවා. අපි කරන්න අපිට ශක්තිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ශක්තිය උපදවා ගන්න ශක්තිය ඉල්ලන්න ඕනේ. ශක්තිය දෙනවා උන්වහන්සේ. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල. ආදරණීය බතාත්තේ මේ අවුරුද්ද පුරාවටමත් ස්වාමිනිය වහන්සේ කතා කරන වචනයක් පාසත් ස්වාමිනී අපිට යටහත්කම දෙන්න ස්වාමිනී. ස්වාමිනී මෙතන ඔබ වහන්සේ කියලා තියෙනවා. එක කම්මුලට ගැහුවනම් ස්වාමිනී අනිත් කම්මුල දික් කරන්න කියලා. ඒ දික් කරන්න කියන්නේ ස්වාමිනී ගුටි කාලා නිවටකමට ඉන්න නෙවෙයි ස්වාමිනී. ඔබ වහන්සේ ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ ඊටු ටික බලා ගන්නවා ස්වාමිනී. ඔබ වහන්සේගේ බැටළුවෝ ඔබ වහන්සේ රකින්නවා ස්වාමිනී. ඒ නිසා ස්වාමිනේ වහන්සේගෙන් ඉල්ලන්නේ ඒ යටහත්කම මේ අවුරුද්ද පුරාවටම තියෙන ස්වාමිනී අප තුල වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල සැරිසරන්න. ස්වාමිනේ අපිව රැගෙන යන්න මේ සතිය පුරාවටමත් ස්තුතියි. මේකදී අපගේ ස්වාමියෝ නාසරති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති බලවන්ත වේ නාමයෙන් වහන්සේට බාර කරනවා. ආමේන්. 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 ඉතින් තවත් ලස්සන සබත් දවසකින් අපි එකතු වෙමු. උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන්න, උන්වහන්සේට ප්‍රශංසා කරන්න සහ උන්වහන්සේ මොනවද උන්වහන්සේගේ වචනය තුල චූටි දෙයක්. මම දන්න කෙනෙක් නෙමෙයි උන්වහන්සේ ගැන ලොකුවට. ලොකුට මම ඇත්තටම චුට්ටක්වත් දන්නේ නැහැ වගේ. හැබැයි උන්වහන්සේ තුල මමත් ශක්තිය උපදව ගන්න ඔබ වගේම. ඉතින් උන්වහන්සේට කියමු අපි උන්වහන්සේගේ ආදරය තුල ඒ යටහත්කම අපිට දීලා මේ සතිය පුරාවටම යන්න කියලා මමත් උන්වහන්සේකින් ඉල්ලනවා ඒ දෙයම. ඉතින් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සහ මේ නරඹන මේට සහභාගී වෙන මේට ඇහුම්කන් දෙන සියලු දෙනාවත් උන්වහන්සේගේ ආදරයෙන් ජේසුස් වහන්සේගේ ආදරයෙන් ලස්සන සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජෙසුවිටයි ශාලෝම්.